මරණය පිළිගන්නේ, මරණය විශ්වාස කරන්නේ. මේ ලෝකෙ මිනිස්සු මෙරුණේ ප්‍රශ්න විසඳගෙන නෙවෙයි. ඔයාලා තාක්ෂණෙත් එක්ක ඉන්නේ. ඉන්ටර්නෙට් එකත් එක්ක ඉන්නවා. සර්ච් කරලා බලන්න සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දන්න දෙමළකින් හරි ප්‍රශ්න විසඳා ගන්න මැරිච්ච කෙනෙක්ගේ ජීවිතයක් සර්ච් කරන්න, හොයන්න හමු වේවිද කියලා. තමන් ලෙඩ වූ බව පිළිගන්න කෙනා කොයි තරම්නම් බැගෑපත් වෙනවද, අහිංසක වෙනවද වෛද්‍යවරයා ඉදිරියේ. ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ අපි කොච්චර අහිංසක විය යුතුයිද? ශාස්ත්‍රුන් වහන්සේගේ බෙහෙත ගැන, දහම් ඖෂධය ගැන කොයිතරම්නම් අහිංසක විය යුතුයිද? කල්පනා කරන්න. ඇයි අපිට බුදුරජාණන් වහන්සේ වටින්නේ නැත්තේ? ඇයි අපිට මේ ධර්මයේ වටින්නේ නැත්තේ? අපි සනීප වෙලාද? එහෙම නෙවෙයි, තමන් ලෙඩ වූ බව නොදන්නා නිසා, තමන්ගේ සසර ගමන නොදන්නා නිසා කලාතුරකින් මේ ලැබුණේ